Hello guys, welcome back to my YouTube channel. ඉතින් අදත් මම ඔයාලට අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආවා. මම හිතන්නේ මොකද දවසකට පස්සේ තමයි මම ඔයගලන්ට vlog එකක් අරගෙන ආවේ. ඉතින් සාමාන්‍ය විදියට මේ ටිකේම දවස් ගත වුණා. ඔයගලන්ට vlog එකක් ගේන්නත් මට ඒ නිසා බැරි වුණා. ඉතින් අද vlog එකෙන් ඔයාලට ගේන්නේ අපේ කැම්පස් එකේ නිකන් ගියා ඇඩ්වෙන්චර් ඩේ එකක්. ඇඩ්වෙන්චර් පාර්ක් එකකට. ඉතින් අපි ගොඩාක් දේවල් ඒකෙදි කරා. ඉතින් මේ ටික තමයි අද vlog එකෙන් ඔයාලට මම අරන් ඉන්නේ. ඉතින් vlog එක දිගටම බලන් ඉන්න අපි මොනවාද අද දවසේ කරන්නේ කියලා. ඉතින් අපිට කැම්පස් එකට එන්න කියලා තිබුණා උදේ 6යි කාලට. ඉතින් අපි මේ මල්ලි එක්ක තමයි ආවේ. මමයි මගේ අනිත් යාළුවයි අපි තුන්දෙනා තමයි 6යි කාලෙ වෙද්දී ආවේ. ඉතින් දැන් නම් හැමෝම ඇවිල්ලා ඉන්නේ. ඉතින් 6යි කාලේ ගිහුවට ඉතින් පිටත් වෙද්දී 6:00 විතර වෙනවනේ සාමාන්‍යයෙන්. ඉතින් දැන් ඔක්කොම අපි බස් එකට නැගලා ඉන්නේ. ඉතින් පිටිපස්සේ තියෙන බස් එක ජූනියර්ස්ලාගේ. ජූනියර්ස්ලාගේ බස් එකයි අපේ බස් එකයි දැන් ඇවිල්ලා අපි ඔක්කොම ඉඳගෙන ඉන්නේ බස් එකේ. ඉතින් හැමෝම ඇවිල්ලාද කියලා චෙක් කරනවා. දැන් නම් හැමෝම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි කට්ටිය ඉන්නේ. අපි ගිය ගමන් පිටිපස්සේ ෂීට් එකම අල්ලගත්තා. අපිට උදේට කන්න හම්බුණා සෑන්ඩ්විචස් උයි කිරි පැකට් එකකුයි. ඉතින් මට අද යද්දි ගමන පොඩි කරදරයක් සිද්ධ වුණා ගමන යද්දිම. මොකද කිව්වොත් මම බස් එකේ නැගපු ගමන් චුට්ට වෙලාවක් යද්දි මගේ ෂූ එක කැඩුනා. ඉතින් දැන් මේ යන ගමන් මම ඉස්සරහට ආවා කොහෙන් හරි නවත්තලා ගම් එකක් ගන්න. මොකද ෂූ එක නැත්තම් අද දවසේ කිසි වැඩක් මට කරන්න බෑ. ඉතින් කට්ටිය දැම්ම ඩාන්ස් කරන්න පටන් අරන් තියෙනවා. මට ඩාන්ස් කරන එකට වඩා මට ඒක තමයි දැන් ඔළුවේ තියෙන්නේ. කොහොම හරි ෂූ එක අලව ගන්න. ඉතින් මේ ඉන්නේ මගේ යාළුවෝ හරිම හොඳයි. එයාලා ගිහිල්ලා මට මල්ටි බෝන් එකක් අරන් ඇවිල්ලා මේ ෂූ එක මේ අලවලා දුන්නා. ඉතින් මේ ඉන්නේ කට්ටියම ඉතින් එන්ජොයි කරනවා. මම ඉතින් ඉස්සරහට වෙලා මගේ ෂූ එක අලව ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් කලින් කිව්වත් වගේ මේ වීඩියෝ එක මම ගන්නව හිතාගෙනම අද ආවේ. මොකද ඔයගලන්ට කාලෙකින් vlog එකක් දැම්මේ නැති නිසා. ඉතින් මේ විදිහට මම අනිත් ෂූ එක ඇලවෙනකම් අනිත් ෂූ එකක් දාගෙන ඇවිල්ලා මෙතන ඩාන්ස් කර කර හිටියා. කියන්න සතුටුයි ඩාන්ස් කර කර ඉද්දි මගේ අනිත් ෂූ එකත් කැඩුනා. ඉතින් ආපහු මං ගිහිල්ලා දෙවනි පාරත් ෂූස් දෙක අලවගත්තා. ඒ වුණාට ඉතින් ඒක හොඳටම කම්ප්ලීට්ලි ඇලවුණේ නැහැ. මම කෝකටත් කියලා කොහොමද ස්ලිපර්ස් ටිකක් ගෙනත් තිබුණා. ඉතින් මම මේ දෙක අතේ තියන් හිටියා. මොකද කොයි විලේ ආයෙ ගැලවුණොත් මට අලව ඉන්න බැරි නිසා. ඉතින් කතාවෙන් කතාව ඔන්න අපි ඇඩ්වෙන්චර් පාර්ක් එකට ඇවිල්ලත් ඉවරයි. මේ ඇඩ්වෙන්චර් පාර්ක් එකේ නම CHE ඇඩ්වෙන්චර් පාර්ක්. ඉතින් මම ඒකට හරියටම කියන නම නම් දන්නේ නැහැ ප්‍රොනවුන්ස් කරන විදිය. ඉතින් අපිට ලස්සන මලක් දීලා ඒ වගේම වෙල්කම් ඩ්‍රින්ක් එකක් දීලා අපිව ඉතින් ඇඩ්වෙන්චර් පාර්ක් එකට පිළිගත්තා. අපි ඔක්කොම 95 දෙනෙක් ගියා අපේ කැම්පස් එකෙන්. ඉතින් මේ හැමෝටම ලස්සන මලක් හම්බුණා. ඉතින් මේ ඉන්නේ අපේ මල් කුමාරයෝ ටික. ඒගොල්ලෝ ඔන්න මල් ටික තියාගෙන ඉන්නවා. මේ ඉන්නේ අපේ මල් කුමාරයෝ ටික. ඔන්න අපි වෙල්කම් ඩ්‍රින්ක් එකත් අරගත්තා. ඉතින් vlog එක දිගටම බලන් ඉන්න. ඉස්සරහට අපි මොනවද කරන්නේ කියලා. ඉතින් වෙල්කම් ඩ්‍රින්ක් එකෙන් පස්සේ කෝච්ලා අපිට අපේ හට්ස් පෙන්නවා. මෙතනදී හට් 4ක් තමයි අපිට arrange කරලා තිබ්බේ. ඉතින් ගර්ල්ස්ලාට හට්ස් 2යි බොයිස්ලාට හට්ස් 2ක් විදිහට. ඉතින් මේ හට් එකේ ඉන්නේ අපේ බැච් එකේ ගර්ල්ස්ලා ටික. ඉතින් මේ හට් එක මාරම ක්ලීන් විදිහට ඒගොල්ලෝ හදලා තියෙනවා. මාරම කන්ෆි අපිට ඕන තරම් වෙලා හොඳට ඇලර්ට් එකක් දාලා ඉන්න පුළුවන්. ඉතින් මේ කට්ටිය ආපු ගමන් ඇඳවල් වලට පයින්නවා. අපිට ටිකක් මහන්සි. ඉතින් චුට්ටක් අපි ඇවිල්ලා සෙටල් වුණා මෙතන.
අපිට විනාඩි 20ක් විතර තමයි දුන්නේ සෙටල් වෙන්න. ඉතින් මේ අතර මම ඔයාලට මේකේ නිකන් හට් ටුවර් එකක් අරගෙන ආවා. ඉතින් පොඩියට වොෂ්රූම්ස් දෙකක් තියෙනවා. ඒ වගේම බාත්රූම්ස් දෙකක් තියෙනවා මේක. ඉතින් අපිට ඉන්න මේ අද දවසට ඉන්න ඉතින් මෙතන අපිට මාර්ම හොඳයි. මේ තියෙන අපේ හට්ස් හතරම එකට එහා පැත්තේ දෙක බොයිස් ලගේ හයි ඊළඟ දෙක ගර්ල්ස් ලගේ. ඉතින් මේකේ තමයි අපේ බැච් එකේ බොයිස්ලා ටික ඉන්නේ. ඉතින් අපි දැන් හට්ස් වලින් එළියට ඇවිල්ලා අපේ ඇක්ටිවිටීස් වලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපිට ග්‍රවුන්ඩ් ඇක්ටිවිටීස් වගේක් තිබුණා මේකට කලින්. ඉතින් මම ඒකෙදි වීඩියෝස් ගත්තේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට මේකේ වීඩියෝස් ගන්න මට උනේ නැහැ. මම වීඩියෝස් ගත්තේ හයිකින් එකේ ඉඳලා. ඉතින් අපිට ග්‍රවුන්ඩ් ඇක්ටිවිටීස් වලින් පස්සේ තමයි මේ හයිකින් එක තිබ්බේ. ඉතින් දැන් අපි උඩටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් මෙතනට ඔක්කොම වටේම view එක පේනවා ලස්සනට. ඔයාලත් බලන්නකෝ. ඉතින් අපිට හයිකින් එකෙන් පස්සේ ලන්ච් එක රෙඩි කරලා තිබුණා. ඉතින් මේ හැමෝම ඇවිල්ලා ඉන්නේ දැන් ලන්ච් එක ගන්න. ඉතින් මේව තමයි අපිට ගන්න තිබ්බේ. ඉතින් අපි ලන්ච් එකෙන් පස්සේ ඇඩ්වෙන්චරස් ගේම් ටික ඔක්කොම රෙඩි කරලා තිබුණා කරන්න. ඉතින් අපි මේ එක ටීම් එකෙන් ටීම් එක කරන්නේ. බෝට් රයිඩින් තිබ්බා, සිප් ලයින් එකේ යන්න තිබ්බා. ඒ වගේම අපිට කේබල් බැලන්සින් තිබ්බා. ඉතින් එකකවත් මට vlog එකකට වීඩියෝ එකක් ගන්න නම් උනේ නැහැ. මොකද එතකොට අපේ ෆෝන්ස් තිබුණේ නැහැ අපි ගාව. ඉතින් තව ගේම්ස් ගොඩක් අපිට තිබුණා. ෂූටින් එහෙම තිබුණා අපිට කරන්න. ඒ වුණාට ඒව නම් අපිට ටයිම් එකත් එක්ක කරන්න උනේ නැහැ. ඉතින් අපි ඒ ගේම්ස් ටික තමයි අද දවසේ කරේ. ඉතින් 95ක් යනකොට අපිට ටයිම් එක චුට්ටක් ඉතින් මදි වුණා. කොහොම හරි අපි අපේ ගමන ලස්සනට ගිහිල්ලා ඉවර කරලා මේ එන ගමන් ඉන්නේ. කට්ටිය ඩාන්ස් එක්කත් දාන ගමන් ආවා. ඉතින් අපි එද්දී රෑ 9:45 විතර වුණා. ඉතින් මේ අපි ඔක්කොම දැන් යන්න තමයි හදන්නේ ගෙවල් වල. ඉතින් මේ වෙනකම් මගේ vlog එක බලන් හිටියා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මාව subscribe කරගෙනත් යන්න. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් එනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න ඕනේ. bye bye.